ආයුබෝවන් ශ්‍රී ලංකා මම සුජා කැනඩාවේ සිට welcome to Canada and Future YouTube channel. මම මේ YouTube එක පටන් ගන්නෙම ලංකාව තුළ තිබෙන වාතාවරණය නිසා බොහෝ දෙනා ලංකාවෙන් පිට වෙන්න උත්සාහ කරනවා. ඒ වගේම බොහෝ දෙනා හොරේ ඒජන්ට්ස්ලට අහු වෙනවා, ඒජන්තයින්ට රැවටෙනවා. ඒකෙන් මෙයාලට පාරක් පෙන්වන්න සහ සල්ලි නොදී රට යන්න ක්‍රම තිබෙනවා. ඒවා කොහොමද කරගන්නේ කියන ටික කියලා දෙන්නයි. මොන වගේ වෙබ්සයිට්ද පාවිච්චි කරන්න ඕනේ, කොහොමද මේ ඒජන්තලාට සල්ලි නොදී කොහොමද ඒගොල්ලෝ හොඳ කට්ටිය හොයාගන්නේ, නිවැරදිව මේ වැඩේ කරන යම්කිසි වගකීමක් සහිතව වැඩේ කරන කට්ටිය හොයාගන්නේ කොහොමද? ඒවා කියලා දෙන්න තමයි මම මේක පටන් ගන්නෙ. ඒ නිසා ඔයාලා කැමති නම් subscribe කරන්න, bell එක එහෙම නැත්නම් සීනුව click කරන්න, like කරන්න. ඔයාලා මේ වීඩියෝ එක share කරන්න ඕගොල්ලන්ගේ යාළුවන්ට. මේ හැමෝටම අපි උදව් කරන්න ඕනේ. ඒගොල්ලොමුත් මේ රැවටෙන කාලයක්, මිනිස්සු ගොඩාක් මේ තද බල්ලලි සාසරණ වෙලා ඉන්න නිසා අපි මේගොල්ලන්ට උදව් කරන්න ඕනේ. මම මේ වීඩියෝ එක ගොඩක් කල් තියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මුදල් ලිපීමක් කරන්න කියලා එහෙම බලාපොරොත්තුකුත් නැහැ. අපේ සහෝදර ශ්‍රී ලාංකිකයන්ට උදව් කරන්න අරමුණු කරගෙන තමයි මම මේ පටන් අරගෙන තියෙන්නේ. එතකොට අපි එහෙමනම් මං මූලිකව මට ඇත්තටම අද මම මේ වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙන්නේ දැන් ඉස්සරහට මං වීඩියෝ කීපයක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔයාලා වෙනුවෙන් මොකද්ද මට දෙන්න පුළුවන් උපදෙස්? එතකොට මගේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන පොඩ්ඩක් කියන්නම්. මම දැනට පදිංචිය කැනඩාවේ. මම කැනඩාවේ ඉඳලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඒ වගේම මීට අවුරුදු 12කට 14කට ඉස්සෙල්ලා ආගමන විගමන නීතිය පිළිබඳව මම මෙහි හදාරලා කන්සල්ටන්ට් කෙනෙක් විදිහට උපදේශන සේවයක් සපයන කෙනෙක් විදිහට වැඩ කරා. ඉන්පසුව මම ඒකෙන් ඉවත් වුණා. ඇත්තටම මගේ අනිත් වෙන රැකියාවකුත් කරන නිසා. එතකොට මම මේ නීතිය පිළිබඳ කැනඩාවේදී මම ඉගෙන ගත්තා කොහොමද කෙනෙක් ස්ටුඩන්ට් වීසා එන්නේ. ඊළඟට වර්ක් වීසා එකක් කොහොමද හොයාගන්නේ. ළඟට පර්මනන්ට් රෙසිඩන්සි, ඒ කියන්නේ ස්ථිර පදිංචිය සඳහා ඉල්ලුම් කරන්න නම් මොනවද අවශ්‍ය, සුදුසුකම් මොනවද? මේ වගේ හුඟක් දේවල් ඔයාලට දැනගන්න ඕන වෙයි. එතකොට ඒ වගේම ඇප්ලිකේෂන් එකක් පුරවන්නේ කොහොමද? එතකොට ඒකේ තියෙන process එක මේ පියවරෙන් පියවර කොහොමද මේ ටික කරගන්නේ කියන එක ගොඩාක් අයට තේරෙන්නේ නැහැ. එතකොට මම දැන් අවුරුදු 20ක් විතර කැනඩාවේ. මම එනකොට තනියෙන් තමයි මම මේ ටික ඔක්කොම කරගෙන තනියෙන් පුරවගෙන ආවේ. ඒ කාලේ කම්පියුටර්ස් වල මේව පුරවන්න මුකුත් තිබුණෙත් නැහැ. තනියෙන් හැමදේම හොයාගෙන කරගත්තා. නමුත් දැන් මේ තියෙන වාතාවරණයත් එක්ක මිනිසුන්ගේ මනස හරිම කලබලයි. යාලට පොඩි තල්ලුවක් දුන්නොත්, උදව්වක් දුන්නොත් මේගොල්ලන්ට මේක ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. තනියෙන් මේක කරන්න පුළුවන්. ඒ නිසා මම මේක ටිකක් වැඩිපුර ඔයාලට අවශ්‍ය මූලික තොරතුරු වල ඉඳන් බේසික් ඩීටේල්ස් මූලික තොරතුරු වල ඉඳන් මම මේක කියලා දෙන්න හිතුවා. එතකොට නිකන් කිසිම දෙයක් කරගන්න බැරි කම්පියුටර් එකක් පාවිච්චි කරන්න දන්නේ නැති ගොඩක් දෙනෙක් ඉන්න පුළුවන් ඈත පිටිසර ගම්මානවල. ඒගොල්ලන්ටත් මේකෙන් උදව් අවශ්‍යයි. ඒ නිසා අපි මේක සරලවම කරන්න උත්සාහ කරමු. මේක හැම දෙනාටම මේ සල්ලි තියන අයට, කම්පියුටර් තියන අයට විතරක් නෙමෙයි. තව අය ඉන්නවා. ඒගොල්ලන්ටත් උදව් අවශ්‍ය නිසා මම සරලම දේවල් කියලා දෙනවා. ඒක තමයි මගේ අරමුණ. ඇත්තටම ඔයාලට යම්කිසි පුංචි හරි උදව්වක් කරන්න. මූලිකවම දැන් ඇත්තටම මම මෙතන පොඩි ක්ලිප්ස් වගේක් ඉස්සෙල්ලාම හදාගත්තා. මම ඔයාලට අනාගතයේදී දැන් මම වීඩියෝ කරනවා නම් ඒ වීඩියෝ වල කරන්න ඉන්න ගොඩක් දේවල් මම මේ ක්ලිප්ස් වල තියෙනවා. මූලිකවම මට කියන්න ඕන දැන් ගොඩක් කට්ටිය දැන් මම මේකේ ප්‍රශ්නේ දාලා තියෙනවා I did not understand, can you say this in Sinhala or English කියලා. සමහර වෙලාවට අපි මේ වීඩියෝ එක කරනකොට ඉංග්‍රීසි වචන භාවිතා කරන්න පුළුවන්. ඒකෙදි ඔයාලට මේක තේරෙන්නේ නැහැ වගේ අදහසක් එන්න පුළුවන්. මම මේ ක්ලිප් එක මෙහෙම තියලා තියෙන්නේ ඔයගලන්ට ඕන නම් මේක ටයිප් කරලා Google එකේ ගහන්න පුළුවන් වෙන. මම ඒක කරන විදිහත් කියලා දෙන්නම් නොතේරෙන අයට. අපි ඉස්සෙල්ලාම යන්න ඕන මේකේ අපි Google එකට ගිහිල්ලා Google එකේ Google English to Sinhala translator. එහෙම නැත්නම් සිංහල to English ගහන්නත් පුළුවන්, English to සිංහල ගහන්නත් පුළුවන්. ගිහිල්ලා මේකට ගිහිල්ලා ඔයාට කැමති දේ මෙතන ගැහුවාම
how how can I translate මේ දැන් සිංහලෙන් මේකේ එනවා මේ මොකද්ද මේ මේකේ තේරුම කියන එක. එතකොට මේ සමහර අය ගොඩක් අය දන්නේ නැහැ මේ තේරෙන්නේ නැති නිසා ඒක මම වරදක්වත් දොසක්වත් අඩුපාඩුවක්වත් හැටියට දකින්නේ නැහැ. ඉතින් අපි හැමෝම එකම මට්ටමේ නෙමෙයිනේ. මේක ඒ වගේම දැන් මෙතන පොඩි ඊතලයක් තියෙනවා. ඒ ඊතලේ මැද කෙටු මේක ක්ලික් කරාම සිංහල එකට ඉංග්‍රීසිය පරිවර්තනය වෙනවා. ඔයගලන්ට සිංහලෙන් මෙතන ටයිප් කරන්න පුළුවන්. එතකොට ඉංග්‍රීසියට මේක පරිවර්තනය වෙනවා. එතකොට දැන් මම මේ කියන ඒවායේ මොනවා හරි දෙයක් නොතේරෙන දෙයක් තියෙනවා නම් ඔයගලන්ට මේ විදිහට Google එකට ගිහිල්ලා google.com කියලා මෙන්න මෙතන browser එකේ ගහලා English to Sinhala translator නැත්නම් Sinhala to English translator කියලා දාගත්තාම මේ විදිහට translate කරගන්න පුළුවන්. ඒක මම හිතනවා ඒක ගොඩක් හොඳයි කියලා. මමත් සමහරලාට පාවිච්චි කරනවා නොතේරෙන දෙයක් තිබුණොත් සමහර භාෂාවල් වල මේ භාෂාව තෝරගන්න පුළුවන් මේ චූටි මේ drop down menu එකක් තියෙනවා මෙතන. මේකෙන් භාෂාව තෝරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අවශ්‍ය භාෂාව අනිත් එක තෝරගන්නත් පුළුවන්. මේක ගොඩක් වැදගත් වෙන නිසා මම මේක කියන්නේ. මොකද සමහර වෙලාවට දැන් මම ගොඩක් ඉස්සරහට පෙන්වන්න හිතාගෙන ඉනවා වෙබ්සයිට් එක ෆෝම්ස් පුරවන්න තියෙන ෆෝම්ස්. සමහරවිට මේ විකේ තියෙන ඒවා අපි ඉංග්‍රීසි දැනුම කියන එක සියල්ලම දන්නව නෙමෙයිනේ. එතකොට නොදන්නා දේවල් තියෙන්න පුළුවන්. ඒක මේ පරිවර්තනය කරලා අපිට හොයාගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් හොඳ ටූල් එකක් නිසා මම හිතුවේ ඔයගලන්ට මේක පෙන්වන්න ඕන කියලා. ඊළඟට what country should I go to work or study? මේක මගෙන් ගොඩාක් දෙනෙක් අහන ප්‍රශ්නයක්. මොන රටටද අපි යන්න ඕනේ? මොකද්ද දැන් මම ඉගෙන ගන්න යනවා නම් කොයි රටද හොඳ? වැඩ කරන්න යනවා නම් කොයි රටද හොඳ? මේක හැමතිස්සෙම අහන ප්‍රශ්නයක්. ඉතින් මම හිතුවා ඒක ඇත්තටම මම මේකේ මේ පොඩි ටෙස්ට් එකක් කරලා බැලුවා කොයි රටවල් වලද වැඩිපුරම ඉල්ලුම තියෙන ඉගෙන ගන්න යන්න. මේ රටවල් දැන් ඔයගලන්ට පේනවා මෙතන මේ පළවෙනි නම්බර් 1 රෑන්ක් එකේ ඉන්නේ USA ඇමරිකාවේ මිලියනයකට අධික පිරිසක් හැම අවුරුද්දෙම ඉගෙන ගන්න යනවා ඇමරිකාවට. එතකොට යුනයිටඩ් කින්ග්ඩම් එංගලන්තයට යනවා 4,96,570ක්. චීනයටත් යනවා ඒ අහල පහල ඉන්න රටවල් වල හුඟක් අය පිට රටවල් වලට යනවා. කැනඩාවටත් යනවා. මේ ඕස්ට්‍රේලියා, ෆ්‍රාන්ස්, රෂියා, ජර්මනි, ජපාන්, ස්පේන් මේ රටවල් වලට යනවා. තව තියෙනවා නිව්සීලන්ඩ් වගේ රටවල් තියෙනවා. තව ඩෙන්මාර්ක්, ස්වීඩන් වගේ රටවල් තියෙනවා. මේ රටවල් වලට හුඟක් දෙනෙක් යනවා ඉගෙන ගන්න. ඒ වගේම වැඩ කරන්නත් යනවා. මේ රටවල් වල මම මෙතන දාලා තියෙන රෑන්ක් එක මේ තියෙන මේ රෑන්ක් එක මේ ඉගෙන ගන්න යන අය. ඒ වගේම වැඩ කරන්න යන අයටත් තියෙනවා මේ වගේම විශාල ප්‍රමාණයක් මේ රටවල් වලට යනවා. එතකොට what is the best country to find work for myself? එතන මේක ඇත්තටම නොතේරෙන කෙනෙක් ඉන්නවනම් මේක Google Translate එකේ ගහලා බැලුවම තේරෙයි. මම මේක කියලා තියෙන්නේ මොන රටටද මට වැඩ කරන්න යනවා නම් යන්න වඩාත්ම සුදුසු රට. එතකොට දැන් සීසනල් වර්ක් වලට නිව්සීලන්ඩ් හොඳයි කියලා මම Google එකේ ඇත්තටම ගහලා බැලුවාම තියෙනවා. එතකොට තව එක රටවල් තියෙනවා එක සවුත් කොරියාව තියෙනවා මේ බොස්වානා කියලා ෆයිනෑන්ස් ජොබ්ස් කැනඩාවේ හෙල්ත් කෙයා ට්‍රේනීස්ලට ඩෙන්මාර්ක් හොඳයි කියනවා ටූරිසම් වලට බ්‍රසීල් හොඳයි කියනවා දැන් මෙහෙම තියෙනවා එක ලින්ක්ස් වල එක ඒවා දාලා තියෙනවා. ඒතර මේවෙන් හොයාගන්න පුළුවන් මොන වගේ රටකට මට හරියන රට කෝකද කියලා මේකෙනුත් හොයාගන්න පුළුවන්. නමුත් ඒ වගේම එක ආකාරයේ තියෙන රැකියා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ඉන්ජිනියරින් වගේම මෙකැනිකල් ජොබ්ස් තියෙන්න පුළුවන්, ටෙක්නිකල් ජොබ්ස් තියෙන්න පුළුවන්. එකම රටේ තියෙන්න පුළුවන් එකම අවස්ථා ගොඩක්. එතකොට අපිට උවමනා මොකක්ද කියන එක තමයි අපි බලන්න ඕනේ. අපි දැන් ජොබ් එකක් කරනවා නම් ආදායම කොහොමද, වියදම කොහොමද? දැන් මම කොයි රටට ගියොත්ද මට කිසි ජීවන මට්ටමකට උසස් මට්ටමකට දැන් අපි හැමෝම රටකට යන්න හදන්නේ ජීවන මට්ටම උසස් කරගන්නනේ. එතකොට ජීවන මට්ටම උසස් කරගන්න නම් මම ගිහිල්ලා මොන රටේ හිටියොත්ද මට වැඩි ආදායමක් ගන්න පුළුවන්, වැඩිපුර ගාණක් ඉතුරු කරගන්න පුළුවන්. ගෑස් දොරක් හදා ගන්න පුළුවන් වාහනයක් ගන්න පුළුවන් මොන වගේද රටක්ද කියන එක තමයි අපි කල්පනා කරලා බලන්න ඕනේ. එතකොට මම ඇත්තටම දැන් මෙතන උදාහරණයක් විදියට ගත්තා ඔයගලන්ට යම්කිසි දැනුමක් දෙන්න ඕන නිසා මේ නිව්සීලන්ඩ් කියන රට
එතකොට නිව්සීලන්ත කියන්නේ බටහිර රටවල් වල කොමන්වෙල්ත් කන්ට්‍රි එකක්. ජීවන මට්ටම උසස් රටක්. එතකොට ඒකේ මේ මං නිකන් පොඩි ඇත්තටම මේකත් මං රිසර්ච් එකක් කරලා බලලා තමයි මම මේක හොයාගත්තේ. එතකොට සාමාන්‍යයෙන් 1 bedroom එක බෙඩ්රූම් එකක් තියෙන apartment එකක cost එක නිව්සීලන්ත ඩොලර් 800ක් විතර වෙනවා. එතකොට utilities electricity gas water internet දැන් මේවා අපිට අත්‍යවශ්‍යයිනේ. internet water gas electricity කිව්වහම වතුර විදුලි බලය අවශ්‍යයි. ඉතින් $200 විතර නිව්සීලන්ත ඩොලර්ස් වලින් යනවා මේවට. මම මේක ඇත්තටම සම්පූර්ණ හරිම මුදල නෙවෙයි මේ ඇප්‍රොක්සිමේට් ගාණක් දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රමාණයක් තමයි යන්නේ. මීට චුට්ටක් වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. ඊළඟට cost of living කිව්වහම මේකේ මේ කෑම තමයි විශේෂයෙන් ආහාර එදිනදා කටයුතු වලට අවශ්‍ය වෙන ඔය ක්ලීනින් සප්ලයිස් ඊළඟට ගෙදර පාවිච්චි කරන බොහෝ දේවල් වලට යන වියදම් ක්‍රීම් ಜಾති ෂැම්පෝ මේවා ඔක්කොම cost of living. ඊළඟට Tamanට වාහනයක් තියෙනවා නම් දැන් වාහනයක් අතේ සල්ලි තියෙනවා නම් එකපාරට වියදම් කරලා ගන්න පුළුවන්. ඉතින් පරණ වාහනයක් නම් $5,000 වලට ගන්න පුළුවන් එකවර. සමහර වෙලාවට ගෙවීමේ ක්‍රමයට ටිකක් අලුත් වාහනයක් ගන්න පුළුවන්. එතකොට අලුත් වාහනයකට $400ක් 500ක් ගෙවන්න වෙනවා මේ තමන්ගේ මාසික ලීස් එක විදිහට. එතකොට පෙට්‍රල් ඩීසල් වලටත් තව $200ක් 250ක් යනවා. ඉන්ෂුරන්ස් වලටත් $150ක්වත් යන්න පුළුවන්. එතකොට ඒක සාමාන්‍ය මට්ටමකින් තමයි මම මේ දාලා තින්නේ $700 කියලා. ඊට වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන් තමන් ගන්න කාර් එකේ විදිහට. එහෙම නැත්තම් මේක කාර් එකක් ගන්න අදහසක් නැති කෙනෙක් නම් ඒගොල්ලන්ට බස් එකේ යන්න $200ක් වගේ ප්‍රමාණයක් දාගත්තනම් හරි 500ක් විතර එතකොට ඉතුරු වෙනවා. එතකොට මේ සම්පූර්ණ මුදල $2000 නිව්සීලන්ත ඩොලර්ස් වලින් 2627ක් තමයි මට මේ ගණන් බැලුවම ආවේ. එතකොට මං ඒක ඇත්තටම ලංකාවේ මුදලට පරිවර්තනය කරගත්තා. ඔයගොල්ලන්ටත් මේවා පාවිච්චි කරන්න පුළුවන් නිසා මං ඇත්තටම මේවා පෙන්වන්න ඕන. එතකොට මේ දැන් මම මෙතන බැලුවා මේ ඒ යන මුදල මම මෙතන ගැහුවා convert New Zealand dollars කියලා to Sri Lankan rupees. එතකොට මේක ඇත්තටම ආදායමට ආපු මුදල මං ඉස්සෙල්ලා කියපු එක 2600ක් වගේනේ. convert 2600 NZD to LKR Sri Lankan rupees කියන්නේ LKR කියලා දාන්නේ. මේ තියෙන්නේ 5,82,545යි 799ක් වගේ තමයි මාසික වියදම සාමාන්‍යයෙන් යනවා. ඒතකොට 5,82,000ක් කිව්වහම විශාල ලොකු මුදලක් වියදම් වෙනවා මේ රටේ ජීවත් වෙන්න සාමාන්‍ය එදිනෙදා කටයුතු කරගෙන. එතකොට පොඩ්ඩක් මට වෙලාව දෙන්න මේක පෙන්වන්න. ඊට පස්සේ අපි කල්පනා කළ බඳන් ඇත්තට මම මෙතන අර 500ක් ඉතුරු කරගන්න පුළුවන් මේ කා එකක් ගන්නෙ නැත්තම් ඒකත් චුට්ටක් මතක තියාගන්න. ඊළඟට මම ඔයාලට මේකේ ආදායම පෙන්වන්න ඕන. එතකොට ආදායම දැන් how much can I earn කීයක් විතර හොයන්න පුළුවන්ද? ඕක තමයි මගෙන් අහන ප්‍රධානම ප්‍රශ්නේ. පිට රටක ඉන්නවා නම් කොහොමද ඉතුරු කරන්න පුළුවන්ද? මේ පොසත් රටක් කිව්වහම හැමෝම හිතනවා ගොඩාක් හැම කෙනාටම සල්ලි තියනවා කියලා. එහෙම එකක් නැහැ. මේ රටවත් වලත් දුප්පත් මිනිස්සු ඉන්නවා. ගෙයක් දොරක් නැති මිනිස්සු පාරේ ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. හෝම්ලස් අය කියන්නේ ඒගොල්ලන්ට. සමහරලාට මේ ලංකාව වගේ රටකට වඩා වැඩිපුර ප්‍රමාණයක් හෝම්ලස් අය ඉන්න අයත් පැතිත් තියෙනවා මෙහි. එහෙම ඉන්න පුළුවන්. එතකොට මේ ආදායම ගැන බලනකොට දැන් ඔයාලට පේනවා ඇති මේක මිනිමම් වේජ් කියලා දාලා තියෙනවා. මේ ඇඩල්ට් එක්කෙනෙකුට සාමාන්‍යයෙන් පැයට $21.20ක් පඩියක් හම්බ වෙනවා. පැය 8ක් දවසට වැඩ කරොත් 169.60යි. එතකොට සතියට වැඩ කරන hours ගාන පැය ගාන 40යි සාමාන්‍යයෙන්. 35 තියෙන ඒවත් තියෙනවා 45 තියෙන ඒවත් තියෙනවා. 40 තමයි සාමාන්‍ය ගාන. එතකොට 848ක් $848ක් වීක් එකට හම්බ වෙනවා. එතකොට වීක් දෙකෙන් දෙකට තමයි පඩි ගෙවන්නේ. මාසෙට සැරයක් නෙමෙයි මෙහි සති දෙකෙන් දෙකට තමයි පිට රටවල පඩි ගෙවන්නේ. එතකොට 1696ක්
පඩියක් හම්බ වෙනවා කියලා තියෙනවා ඇඩල්ට් කෙනෙකුට. නමුත් ඔබ අලුතෙන්ම රස්සාවට එන කෙනෙක් නම් එක්ස්පීරියන්ස් නැති කෙනෙක් නම් පටන් ගන්න පඩිය තමයි 16.96. එතකොට තේරෙනවා 21.20යි 16.96 අතර වෙනස. මේක මේ ජොබ් එකෙන් ජොබ් එකටත් මේ පඩිය වෙනස් වෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕන. ෆාම් එකක වැඩ කරනවා නම්, කන්ස්ට්‍රක්ෂන් සයිට් එක ලේබර් කෙනෙක් නම්, එහෙම නැත්නම් ওই මැක්ඩොනල්ඩ් වගේ එකක වැඩ කරනවා නම් වැඩ කරනකොට අවම පඩියක් තමයි හම්බ වෙන්නේ. සමහරට බැංකුවල වැඩ කරන පටන් ගන්න අයටත් ලොකු පඩියක් හම්බෙන්නේ නැහැ. හරීම අඩු පඩියක් තමයි හම්බ වෙන්නේ. ඉන්ජිනියර් කෙනෙක්, ඩොක්ටර් කෙනෙක්, එහෙම නැත්නම් IT ෆීල්ඩ් එකේ ලොකු ජොබ් එකක් කරන ඔය software engineersලා වගේ අයට සාමාන්‍ය සෑහෙන හොඳ ලොකු පඩියක් හම්බ වෙනවා. එතකොට අපි මූලිකවම කල්පනා කරන්න ඕනේ දැන් අපිට එන්නේ අපි මොන වගේ ජොබ් එකකටද? ඒ ජොබ් එකේ හැටියට තමයි පඩිය හම්බ වෙන්නේ. නමුත් මම මෙතන හිතුවා මේ ස්ටාර්ටින් අවුට් කියන එකේ ගාණ හදලා ඔයගලන්ට පෙන්නන්න. මෙහි අය ගොඩක් වෙලාවට ජොබ් එක්ස්පීරියන්ස් නැති කෙනෙක් නම් හම්බ වෙන්නේ මේ පඩිය. එතකොට ඒගොල්ලන්ට සතියට හම්බෙන ගාණ තමයි 678යි. සතිය දෙකට 1356යි. එතකොට මම මේ ගාණ ඇත්තටම බැලුවා මාසෙකට කොච්චරක්ද යන්නේ කියලා. ඇත්තටම මෙහි ගණන් හදන්නේ සාමාන්‍යයෙන් සති දෙකෙන් දෙකට පඩි දෙනවා. එතකොට සති දෙකේ ඒවා 26ක් තමයි අවුරුද්දකට තියෙන්නේ. සති 52ක් නේ අවුරුද්දට. එතකොට සති දෙකේ ඒවා 26ක්. එතකොට ඒ 26න් වැඩි කරාම අවුරුද්දට හම්බෙන පඩිය තමයි 35256යි. එතකොට මේක කන්වර්ට් කරගන්න පුළුවන් ඕගොල්ලන්ට අර කරන්සි කන්වර්ටර් එක දාගත්තාම මම ඒක ගණන් හදලා බැලුවා. මම ඒක තව ටිකකින් කියන්න ඔයාලට. එතකොට 35256 කියන්නේ ඔයාලගේ අතට එන ගාණ නෙමෙයි. දැන් මේ 1356ක් අතට එනවා කියලා හිතන්න එපා. ඒ ඇවිල්ලා ඔයාලගේ ටැක්ස් ගෙවන්න ඉස්සෙල්ලා ගණන් හදන පඩිය. ඊට පස්සේ තමයි ටැක්ස් හදන්නේ. එතකොට ටැක්ස් එක අඩු කරන්න ඕන මේ හම්බෙන මූලික පඩියෙන්. එතකොට මම බැලුවා ඔයගොල්ලන්ගේ සාමාන්‍ය ටැක්ස් බ්‍රැකට් එක කොච්චරක් වෙන්න ඕනද කියලා. දැන් 35000ක් පඩිය ගන්න කෙනෙකුට මෙන්න මේ තියෙන දෙවෙනි එක මෙතන යට දාලා තියෙනවා මම 17.5 තමයි නිව්සීලන්ඩ් වල නිව්සීලන්ඩ් ඩොලර් 14000යි නිව්සීලන්ඩ් ඩොලර් 48000යි අතර පඩි ගන්න කෙනෙකුට ගහන බද්ද. එතකොට අපි අඩු කරන්න ඕනේ 35000න් 17.5 අඩු කරාම ඩොලර් 29086ක් තමයි අවුරුද්දට ලැබෙන පඩිය. එතකොට මේක 12න් බෙදුවාම මාසකට එන ගාණ තමයි 2423යි. එතකොට මේ 2423 කරන්සි කන්වර්ෂන් එකට දාලා බැලුවාම 5,42,043යි. එතකොට දැන් මේක ඕගොල්ලන්ට ලියා ගන්න පුළුවන් නම් හොඳයි. දැන් මේක ඇත්තටම ආදායම තමයි 5,42,000. එතකොට අපි ඉස්සෙල්ලා කිව්වා වියදම 5,87,341යි. දැන් ඔයාලට තේරෙනවද මේකේ මම ඇත්තටම මෙතන කැල්කියුලේටර් එකකින් පෙන්නන්නම් 5,87,341යි අඩු කිරීම 5,42,043යි. එතකොට පේනවද මේ ලංකාවේ සල්ලි වලින් බලනකොට 45,000ක් මදි ජීවත් වෙන්න. රුපියල් 45,000ක ෂෝට් එකක් තියෙනවා. ඒ කියන්නේ අර අපි සාමාන්‍ය අර කා එකක් එහෙම තියාගෙන ජීවත් වෙනවා නම් ගෙදරිනුත් ලංකාවෙනුත් සල්ලි ගෙන්න ගන්න වෙනවා මෙහි ජීවත් වෙන්න. නිව්සීලන්ඩ් වල ජීවත් වෙන්න. හොඳේ මම කියන්නේ මේ සාමාන්‍ය පඩියක් ගන්න කෙනෙකුට. මීට වඩා වැඩි පඩියක් ගන්න කෙනෙකුට මෙච්චර මෙහෙම කරදරයක් එන්නේ නැහැ, මදියක් වෙන්නේ නැහැ. එතකොට දැන් ඕගොල්ලෝ මේ පිටරටට ගිහිල්ලා ඉන්න ජීවත් වෙනකොට හොඳට මතක තියාගන්න ඕන එක තමයි මූලිකවම ගිය ගමන් හැමදේම එකපාරට ලැබෙයි කියලා හිතන්නේ නැතුව මුදල් කළමනාකරණය කරගන්න වෙනවා. එකපාරට කා එකක් ගන්න බෑ. එහෙම චුට්ටක් කළමනා කරලා මාස දෙකක් තුනක් බලන්න ඕනේ මේ පඩියෙන් ඔයගලන්ට මැනේජ් කරගන්න පුළුවන්ද කියලා. ඊළඟට මම තව ට්‍රික් එකක් දෙන්නම්.
ඔයගලන්ට පුළුවන් දෙන්නේ තුන් දෙනෙක් එකතු වෙලා එක රූම් එකක් අරගත්තොත් අර Tamanට මාසිකව මේ රෙන්ට් එකට තමයි වැඩිපුරම වියදම යන්නේ. ඒක පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන්. එතකොට තමයි කීයක් හරි ඉතුරු කරගන්න නම් කරගන්න පුළුවන්. දැන් මේක විශේෂ ඇත්තටම මේක කියන්න ඕන දෙයක් කාරණාවක් මේ ගොඩක් අය ලංකාවේ අය හිතාගෙන ඉන්නවා මේ පිටරටක පෝසත් රටවල ඉන්න මිනිසුන්ට කප්රුක පහළ වුණා වගේ ඕන තරම් සල්ලි තියෙනවා කියලා. ඇත්තටම එහෙම එකක් නැහැ. ඒක බොරු කතාවක්. මෙහි මිනිස්සු හොඳට ජීවත් වෙන ජීවන ක්‍රමයේ උසස් මට්ටමින් තියාගෙන යන්න ක්‍රමයක් හදලා තිබ්බට හැමෝටම එක සමානව සල්ලි හම්බ වෙන්නේ නැහැ. තමන් කරන වෘත්තීය අනුව සහ තමන්ගේ වියදම් අනුව ඒක වෙනස් වෙනවා. එතකොට ආපු ගමන් ආපු දවසේ ඉඳලා නෑ අපි මේක සුද්ධ වගේ ඉන්න ඕනි කියලා එහෙම අදහසක් ගන්නෙ නැතුව සරලව තමන් හිටපු විදිහ මේන්ටේන් කරන්න පුළුවන් තරම් කාලයක් සල්ලි කීයක් හරි ඉතුරු කරගෙන තමන්ටම කියලා තැනක් හදා ගන්නකල්. එහෙම නැත්තම් රෙන්ට් එකක් ගෙවනවා කියන්නේ අනුන්ගේ මෝගේජ් එකක් ගෙවනවා වගේ වැඩක්. ඉතින් මම ඒක කියලා දෙන්න ඕනේ ඔයගලන්ට. ඊළඟට මම මේ දැන් මම මේ පෙන්නපු වියදම් වලට මම ඉන්ක්ලූඩ් කරේ නැති ඒවා තියෙනවා. ඒ මේවත් නැතුව තමයි අර ගාණ ආවේ. 45000ක විතර මදියකුත් ආවා වියදම් වල. ඒතර මෙඩිකල් සමහර රටවල් වල තියෙනවා මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක් ගන්න ඕනේ. මන්ත්ලි ගෙවන්න ඕනේ ඩොලර් 100ක් වගේ ප්‍රමාණයක් හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් හරි නැත්නම් හෙල්ත් කවරේජ් එකක් නැත්නම් ගවර්න්මන්ට් එකෙන් දෙනවා නම් හෙල්ත් කවරේජ් එකක් ඒකට ගෙවන්න ඕනේ. ඊළඟට එන්ටර්ටේන්මන්ට් කිව්වහම Tamanට මූවි එකක් මේ ෆිල්ම් එකක් බලන්න යන්න, පාටි එකකට යන්න, සමහරට ට්‍රිප්ස් යන්න, ඕවට මාසෙකට වියදමක් යනවා. ඒක මට මෙච්චරයි ගාණ කියලා කියන්න බෑ. ඔයගොල්ලෝ යන්න ප්ලෑන් කරන එක අනුව තමයි ඒක වියදම් වෙන්නේ. ඊළඟට එළියෙන් කන්න යනවා. රෙස්ටෝරන්ට් එකකින් ඉඳලා හිටලා හරි කන්න ආස හිතෙනවා. ඉතින් ඒවට යනවා. එක වාරකට දැන් කැනඩාවේ වගේ නම් ඇත්තටම හොඳ රෙස්ටෝරන්ට් එකක් කෑවොත් $75ක් විතර යනවා. $75 කියන්නේ ලොකු ගාණක්. නමුත් යනවා සාමාන්‍ය රෙස්ටෝරන්ට් එකක ඒ $40ක් 50ක් අතර ප්‍රමාණයක් යනවා දැන් ගණන් හැමදේම ඒ නිසා යනවා ඊළඟට තමයි ඉමර්ජන්සිස් එන්නේ තමන් ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන් ඩිසැබිලිටි එකක් එන්න පුළුවන් තමන්ගේ රස්සාව නැති වෙන්න පුළුවන් මේ වගේ ඉමර්ජන්සි එකක් ආවොත් ඒවට කොහොමද අපි සල්ලි මැනේජ් කරගන්නේ කියන අදහසක් තාම කාටවත් නැතුව ඇති මම ඒ ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඇත්තටම මම ඊළඟට කරන වීඩියෝ එකේ මොකද මේ නොලෙජ් එකක් එක්ක තමයි පිටරටකට යන්න ඕනේ ඊළඟට තමයි දැන් ඕගොල්ලෝ පිටරටකට එනකොට සමහරලාට ඕගොල්ලන්ගේ පවුලේ කවුරු හරි ණයට අරගෙන ඕගොල්ලන්ට ටිකට් අරන් දීලා තියෙන්න පුළුවන් මේ යන වියදම් බලා ගන්නවා වෙන්න පුළුවන් එතකොට ඕගොල්ලන්ට මේ හම්බ කරලා කීයක් හරි ගෙදරට යවන්න බලාගෙනනේ ගොඩක් අය පිටරටක රස්සාවට යන්නේ ඒකනේ ඇත්ත කතාව එතකොට දැන් මේ ගිය දවසේ ඉඳලා පිටරටට මේ පිටරටින් ලංකාවට සල්ලි යවන්න පුළුවන් කියලා එකපාරට හිතන්න එපා. මොකද ඒක හරි අමාරුයි. දැන් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ආවොත් ඕගලන්ට හම්බෙන්නේ අවර්ස් 20යි. දැන් මම අර ඉස්සලා පෙන්නුවේ අවර්ස් 40ක්. පැය 40ක් වැඩ කරන්න. දැන් පැය 20යි ස්ටුඩන්ට් කෙනෙකුට හම්බෙන්නේ ගොඩක් රටවල් වල. එතකොට ස්ටුඩන්ට් කෙනෙකුට හරි අමාරුයි මේ හම්බෙන මුදලින් ජීවත් වෙන්න. ඒක සමහර රට රසවල් දෙකක් කරන්න වෙනවා. එහෙම ඉතින් තියෙනවා. එතකොට දැන් ඊළඟට මම ඇත්තටම මට හරි උවමනාවක් තියෙනවා මේ how can I manage my finances මගේ මුදල් කළමනාකරණය කරගන්නේ කෙසේද පිටරටකට ආවට පස්සේ හුඟක් අය මේ තමන්ට දැන් ලංකාවෙත් හරියට උගන්වන්නේ නැහැ ඒක finances කොහොමද තමන්ගේ මුදල් කළමනාකරණය කරගන්නේ කියන එක ගැන එතකොට මේ බැංක් account එකක් ඇරියාම බැංක් එකේ fees තියෙනවා එක ඒවට charges තියෙනවා එතකොට ඒවා ගෙවන්නේ නැතුව බැංක් account එකක් manage කරගන්න පුළුවන්ද ඇත්තටම පුළුවන් මම ඇත්තටම වැඩ කරන්නේ බැංකුවක අවුරුදු 17ක් විතර බැංක් එකක වැඩ කරා පහුගිය ඉස්සෙල්ලා උපදේශන සේවාව කරා මට මම financial literacy coach කෙනෙක් certified ඒව ගැනත් මම කියලා දෙන්න අදහසක් තියෙනවා පිටරටක ගිහිල්ලා කොහොමද ගියක් ගන්නෙ කොහොමද ඒවට සල්ලි ඉතුරු කරන්නේ ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තාම ඒක පේ කරන්නේ කොහොමද ඒකට කොච්චර ඉන්ට්‍රස්ට් ගෙවන්න වෙනවද ඒක ඉන්ට්‍රස්ට් නොගෙව පාවිච්චි කරන්නේ කොහොමද ඊළඟට පිටරටවල් වල තියෙනවා ක්‍රෙඩිට් බියුරෝ සිස්ටම් එකක් ක්‍රෙඩිට් රේටින් එකක් ලංකාවෙත් මම හිතන්නේ ක්‍රිබ් එක කියලා දැන් තියෙනවා එකක් ඒකෙන් Tamanට ක්‍රෙඩිට් රේටින් එකක් හම්බ වෙනවා එතකොට ක්‍රෙඩිට් රේටින් එකකින් තමයි ඒගොල්ලෝ ඩිසයිඩ් කරන්නේ ලෝන් එකක් දෙනවද නැද්ද මෝගේජ් එකක් දෙනවද නැද්ද ගෙයක් ගන්න ඕගොල්ලන්ට උදව් කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒකෙන් ඊළඟට රිටයර්මන්ට් ප්ලෑනින් එතකොට ඕගොල්ලෝ මේ රටක ඉඳලා රටේදී රිටයර් වෙන්න එහෙම නැත්නම් විශ්‍රාම යන අදහසක් තියෙනවා නම් එතකොට ඒකට ප්ලෑන් කරන්න ඕන. මම අවුරුදු කීයකින් රිටයර් වෙනවද? මට ඒ වෙනකොට මට සල්ලි කීයක් ඕනද රිටයර් වුණාට පස්සේ ජීවත් වෙන්න.
එතකොට මම කොහොමද ඒක achieve කරගන්නේ? Tamanට ළමයි ඉන්නවා නම් ළමයින්ගේ education fund එකක් හදාගන්නේ කොහොමද? ඒගොල්ලන්ට government එකෙන් මොනවාද තියෙන අවස්ථාවල් මේ උදව් සල්ලි ගන්න එක එක benefits තියෙනවා grants තියෙනවා governments වල. එතකොට ඒව කොහොමද හොයාගන්නේ? ඉතින් මම මේ වගේ කාරණා ගණනාවක් ඇත්තටම කතා කරන්න කියලා හිතාගෙන ඉන්නවා ඉස්සරහට කරන වීඩියෝ එකක. මම හිතනවා ඕගොල්ලෝ මේක ෂෙයා කරගෙන යාළුවොත් එක්ක ඒගොල්ලන්ටත් මේ හුඟා වැදගත් කරුණු කියන නිසා මේක ඒගොල්ලොත් අතර බෙදා ගන්න subscribe කරගෙන ඉන්න ඊළඟ වීඩියෝ එක මම දැම්මහම ඕගොල්ලන්ට මේක බලන්න පුළුවන්. ඊළඟට මම ඇත්තටම අන්තිමට මේකේ මම දාපු එක තමයි ගොඩාක්ම ඉම්පෝටන්ට්ම වඩාත් වැදගත් කාරණාව වෙන්නේ. හුඟක් අය ජොබ් වලට ඇප්ලයි කරන්න අහනවා. නමුත් ඒගොල්ලෝ ගාව හරියට හදපු CV එකක්. කරිකියුලම් විටායි. එහෙම නැත්නම් රෙසියුමේ. දැන් මේ බටහිර රටවල් වල නම් රෙසියුමේ කියලා කියනවා. එතකොට රෙසියුමේ එකක් නැහැ. හරියට හදපු එක. එතකොට ඒකක් හදාගන්නේ කොහොමද? ඒක හදාගන්න නම් සමහර සයිට්ස් තියෙනවා ඒවයි ඇත්තටම ගිහලා හදන්න පුළුවන්. මේ තමන්ගේ ඉන්ෆර්මේෂන් ටික දැම්මට පස්සේ ඒක හදාගන්න පුළුවන්. එහෙම බැරි කෙනෙක් ඉන්නවා නම් ඒකට මං බලන්න ඕනේ මං හිතාගෙන ඉන්නවා කවුරු හරි යොදවලා ඒක ඔයගලන්ට කරලා දෙන්න පුළුවන් ක්‍රමයක් හදන්න හිතාගෙන ඉන්නවා. මේක මං බලන්න ඕනේ. ඉතින් කවුරු හරි රස්සාවට ගන්නවා නම් යාට පඩියක් දෙන්න එපා. එතකොට මං ඒක ගැන තාම හිතුවේ නෑ හරියටම. නමුත් හිතාගෙන ඉන්නවා මොකක් හරි කරන්න ඕනේ කියලා උදව්වක් විදියට. ඊළඟට how to apply for jobs. එතකොට මේ එක එක රටවල් වල එක එක jobs තියෙනවා. හැමෝම කියනවා කියලා. දැන් අද වෙනකොට මං ඉන්න කැනඩාවේ මිලියනයකට අධික ප්‍රමාණයක් රැකියාවල් විවෘත වෙලා තියෙනවා මිනිස්සු හොයාගන්න නෑ ජොබ් වලට. එච්චර ලොකු opportunity එකක් තියෙනවා අවස්ථාවක් අපිට තියෙනවා අපි හරියට ජොබ් එකක් දන්නවා නම් රැකියාවක් කරලා මේ පුරුදු පුහුණු වෙලා තියෙනවා නම් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් යම්කිසි අධ්‍යාපනයක් තියෙනවා නම් ඒ කරන ඒගොල්ලන්ට ඕමන ජොබ් එක ගැන අවස්ථාව තියෙනවා. එතකොට ඒව කොහොමද අපි හොයාගන්නේ? ඒ හොයාගන්නේ කොහොමද? එතකොට ඉමිග්‍රේෂන් එකට දැන් ඇප්ලිකේෂන් දාගන්නේ කොහොමද? ඒ වගේ ඒවා ඔක්කොම මම මේ ෆෝම් එක පවා කොතනද ඒක තියෙන්නේ? ඒ වෙබ්සයිට් එකේ නම මොකද්ද? ඒ ඔක්කොම ටික මම ඔයාලට කියලා දෙනවා. එම හේතුව තමයි ඔයගොල්ලන්ට මේකට කාගෙන්වත් උදව් අවශ්‍ය නැහැ. මේක කරන්න පුළුවන්. අනිත් එක තමයි තමන් දැනුවත් වෙලා හිටියාම කාටවත් බෑ ඔයගොල්ලන්ව රවට්ටන්න. බොරු කියන්න බෑ. ඒ නිසා මම මේ සියලුම දේවල් එකින් එක පියවරෙන් පියවර පිටුවෙන් පිටුව මම ඕගලන්ට පෙන්නනවා. මම පොඩ්ඩක් හිමින් කතා කරනවා ඒවා පෙන්නද්දි ඕගලන්ට ලියා ගන්න පුළුවන් වෙන්න. එතකොට ඔයගොල්ලෝ ඔක ලියාගත්තාම ලස්සනට පිළිවෙලට නෝට් එකක් ගහගෙන මේ ටික ඉගෙන ගන්න. ඊළඟට මේක බලලා ඔයගොල්ලොන්ට කම්පියුටර් එකක් හොයාගෙන හරි තියෙනවා නම් හරි ඒක කම්පියුටර් එකෙන් ඔයගලන්ට මේවා කරගන්න පුළුවන්. රෙජිස්ටර් වෙන්න පුළුවන්. කරන විදිය පවා මම ඔක්කොම පෙන්නනවා. ඒ නිසා තමයි මම නැවත මතක් කරනවා ඔයගොල්ලෝ මේක යාළුවොත් එක්ක ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, අර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. මොකද මම මේව ඔක්කොම කරලා මම බොහොම කෙටි කාලයේ මේ වීඩියෝ තියන්නේ මම ඔක්කොම අයින් කරලා දානවා. හේතුව මට මේකෙන් එහෙම ලොකුවට සල්ලි හම්බ කරන්නවත් ඒකෙන් මට ඇත්තටම එහෙම අරමුණක් නැහැ. අරමුණක් නැති නිසා මම මේවා අයින් කරනවා කෙටි කාලයකින්. නමුත් ඔයාලට උදව්ව මේ අවශ්‍ය වෙලාවෙ මේක කරන්න ඕන. නිසා තමයි මේක කරන්නේ. එතකොට ඊළඟට තමයි මේ what experiences needed. මේ කොච්චරක් මට රැකියා පුහුණුවක් අවශ්‍යද නැද්ද? සමහර රස්තාවල් තියෙනවා ඕගලන්ට රැකියාවකට නිකන් grade 12 12 පන්තිය පාස් නම් හරි 12 පන්තිය සම්පූර්ණ කරලා තියෙනවා නම් ඔයගලන්ට ඇප්ලයි කරන්න පුළුවන් ඒවා තියෙනවා. ඊළඟට job experience එක දැන් අපි හිතමුකෝ trades carpentry අපි හිතමු වඩු වැඩ කරන එකට දැන් මෙහි තියෙනවා red seal certificate කියලා කැනඩාවේ නම්. එතකොට මම හිතන්නේ මම නිව්සීලන්ත වලත් තියෙනවා අනිත් රටවල් වලත් තියෙනවා. ඒකට කියන්නේ මේ පුහුණු skill category කියලා. එතකොට skill category එකක ලංකාවේ නම් දැන් මේසන් බාස් කෙනෙක් නම් ගිහිල්ලා බාස්ට අත්උදව් දුන්නාම දවස් 3කට පස්සේ අත්උදව් දුන්න එක්කෙනත් බාස් වෙනවනේ. එහෙම බෑ මෙහෙ. මෙහෙ දැන් බාස් නැහැ කෙනෙක් වෙන්න අපි හිතමුකෝ බ්‍රික්ලේයර් කියලා කියනවා. ගඩොල් තියලා බඳින එක්කෙනාටනේ බාස් නැහැ කියන්නේ. බ්‍රික්ලේයර් කියලා කියනවා. බ්‍රික්ලේයර් කෙනෙක් වෙන්න නම් ඉස්කෝලේට ගිහිල්ලා ඉගෙන ගන්න ඕන. ඊට පස්සේ ඒ අතර රැකියා පුහුණුවට යන්න ඕනේ. ගිහිල්ලා ආයෙ ඉගෙන ගන්න ඕනේ. ආයෙ පුහුණුවට යන්න ඕනේ. ඔහොම ගිහිල්ලා තමයි එයාලට සහතිකයක් දෙන්නේ Red Seal Certificate කියලා. එතකොට තමයි ඒ කර්මාන්තය ඒගොල්ලන්ට යෙදෙන්න පුළුවන්. ඒ කැටගරි එකේ. එතකොට අනිත් ඒවටත් ඒ වගේ දැන්
ටීචර් කෙනෙක් වෙනවා නම් ලයිසන් ගන්න ඕන. ඩොක්ටර් කෙනෙක් වෙනවා නම් ලයිසන් එකක් ගන්න ඕන. එක එක ෆීල්ඩ් වල මොන්ටිසෝරි ටීචර් කෙනෙක් නම් එයාත් ලයිසන් එකක් ගන්න ඕනේ. ඒ ලයිසන් එකට මේන්ටේන් කරන්න ඕනේ හැම අවුරුද්දෙම ගාණක් දීලා. ඉතින් එහෙම තියෙනවා කැටගරිස්. ඊළඟට where can I find work? එතකොට කොහෙන්ද අපි මේ රස්සාවල් හොයාගන්නේ? කොහෙද මේවා තියෙන්නේ? හැමෝම කියනවා පිට රටවල් වල ඇහුවොත් කියනවා අන්න අරය රට ගියා රස්සාවකට. මෙන්න අන්න අල්ලපු ගෙදර එක්කෙනා ගියා. කොහොමද ගියේ? කවුරුත් දන්නේ නමුත් කොහොමද මේ රස්සාවල් හොයාගෙන? සමහර ඒජන්ට්ස්ලා ඉන්නවා ඇවිල්ලා සල්ලි අරගෙන පැනලා යනවා. මනුන් දන්න දැන් ඊයේ පෙරේද දෙන්නේ තුන් දෙනෙක්ම කතා කරලා කිව්වා ලක්ෂ 18ක් දුන්නා 20ක් දුන්නා 25ක් දුන්නා ගත් එක්කෙනා කොහෙ ගියාද දන්නේ නැහැ. ආගියතක් නැහැ හොයාගන්න බෑ. නමවත් හරියට දන්නේ නැහැ. මම මේක ඇත්තටම මේ මෙතනදී මම ඔයාලට පෙන්නනවා මොන සයිට් වලින්ද ඔයාලට ජොබ් හොයාගන්න පුළුවන්. ඊළඟට how to avoid scam and fake agencies කොහොමද මේ බොරු හොර ඒජන්තයෝ නැත්තම් හොර ඒජන්ස්ලව අඳුනගන්නේ කොහොමද ඒගොල්ලන්ට සල්ලි නොදී ඔයාලා තනියෙන් මේක කරගන්නේ. එහෙම නැත්තම් හරි කෙනෙක් අඳුනගන්නේ කොහොමද? මම දන්න කීප දෙනෙක්ම කන්සල්ටන්ස්ලා ඉන්නවා කැනඩාවේ නම් මෙහි රෙජිස්ටර් වෙච්ච අය ඉන්නවා ඕස්ට්‍රේලියාවෙත් ඉන්නවා UK වලත් එංගලන්තෙත් ඉන්නවා මේගොල්ලෝ එහෙ ගවර්න්මන්ට් එකත් එක්ක රෙජිස්ටර් වෙලා වැඩ කරන කට්ටිය. එතන එහෙම අය ඕගොල්ලන්ට ඕන නම් මට එහෙම කීප දෙනෙක්ගේ නම් පසු කාලිනව අඳුන්වලා දෙන්න පුළුවන්. නමුත් ඕගොල්ලෝ හොයලා බලලා තමයි සල්ලි දෙන්න ඕනේ. ඒකට වෙන කෙනෙකුට වග කියන්න බෑ. එතකොට කොහොමද රැවටෙන්නේ නැතුව දැන් ඕගොල්ලෝ ඇත්තටම දුක් මහන්සියලා හම්බ කරපු සල්ලිනේ. එතකොට මේ මිනිස්සු රවට්ටගෙන අපේ අහිංසක ඇත්තටම කොල්ල කෙල්ලුන්ව රවට්ටගෙන මේ කරන අපරාධය ඉවසන්න බැරි නිසාම තමයි මම මේක කරන්නේ. මොකද Facebook එකේ මම දැක්කා මේ කැනඩා කැනඩා යාමට රැකියාද හරි මොකක් හරි ඔන්නෝම ගෲප් එකක හරියට බොරුවට දානවා කොකා කෝලා එකේ වේකන්සි තියෙනවා කියලා දානවා ඊළඟට තව ඒවයේ දානවා අපේ ලංකාවේ මිනිස්සු තමයි හැම එකටම යටින් ඉන්ට්‍රෙස්ටඩ් කියලා දානවා ඕකේ කියලා දානවා yes කියලා දානවා හැම කෙනෙක්ම කමෙන්ට් කරන්නේ මේවා ඇත්ත කියලා හිතාගෙන. නමුත් මේ මිනිස්සු කරන්නේ එක්ක ලින්ක් එකක් එවලා ස්කැම් මොකක් හරි ස්කැම් එකකට ක්ලික් කරලා ඔන්න ඒකට හා කියලා රෙජිස්ටර් වෙලා මොකක් හරි කරදරයක්. එහෙම නැත්නම් ඒගොල්ලන්ට හම්බ වෙලා ඔන්න ඒජන්ට් කෙනෙක් කියලා සල්ලි අරගෙන පැනලා යනවා. ඉතින් මේවට රැවටෙන්න හොඳ නෑ. රැවටෙන්න එපා. දන්න කට්ටියටත් කියන්න මේවට රැවටෙන්න එපා. ඕගොල්ලෝ හුඟක් අමාරුවෙන් මේ වෙලාවේ ජීවත් වෙන්න. ඉතින් මේ අමාරුවෙන් හම්බ කරගත්ත කීයක් හරි නැත්නම් ඉඩමක් කඩමක් උගස් කරලා විකුණලා ගන්න සල්ලි මේ නොදන්න මිනිසුන්ට දෙන්න ගිහිල්ලා රැවටෙන්න එපා. ඊට වඩා හොඳයි ලංකාවේ කුඹුරක් කොටන එක. ඇත්තටම මම කියන්නේ මම ඒක නම්බුයි මෙහෙම රැවටිලා මිනිසුන් අසරණ වෙනවට වඩා. ඒ නිසා අපි හැමෝම ඇත්තටම එක්කෙනෙකුට එක්කෙනෙක් උදව් කරගන්න ඕන. මේ වෙලාවේ හැමෝම අසරණ වෙලා ඉන්නේ. කාත් එක්කවත් අපි තරහ වෙලා වැඩකුත් නැහැ. තරහ ගිහිල්ලා වැඩකුත් නැහැ. කාටවත් බැනලා වැඩකුත් නැහැ. අපි කුහක වෙන්නත් හොඳ නැහැ. අපි විතරක් තනියෙන් ගොඩ යන්නත් බෑ. මේ වෙලාවේ අපි කරන්න ඕන පුළුවන් තරම් හැමෝටම එක්කෙනෙක් උදව් කරගන්න. හැමෝම අසරණයි, අහිංසකයි. ඇත්තටම පව්. ඒ නිසා ඔයාලා පුළුවන් තරම් මේක ෂෙයා කරන්න. මම මේක කියන්නේ මේ මිනිසුන් මේ රැවටෙන එක නවත්තන්න ඕන නිසාමයි. පුළුවන් තරම් ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරන් ඉන්න මම ඊළඟට වීඩියෝ දාන්නේ. හුඟක් කවුරුත් කියලා දෙපු නැති හුඟක් හොඳ දේවල් මම කියලා දෙනවා. මොකද ඔයාලට කිසිම කෙනෙක්ට රැවටෙන්නේ නැතුව මේක කරගන්න පුළුවන් වෙන්න. ඊළඟ වීඩියෝ එක මම ලබන සතිය විතර දාන්නම්. එක ළඟ වීඩියෝ දාන්න ඕනි කියලා හිතුවා. මොකද මේ ගොඩක් කල් යනවා නැත්තම්. එතකොට ඔයාලට හැකිනම් ඊළඟ වීඩියෝ එක බලනකොට පොතක් පෑනක් තියාගන්න, ලියාගන්න පුළුවන් නම් කම්පියුටර් එකක් ඉස්සරහා ඉන්න ෆෝන් එකෙන් බලන ගමන් කම්පියුටර් එක ඉස්සරහාදී මේක කරන්න පුළුවන් නම් කරන්න කට්ටියක් එකතු වෙලා ඉන්ටර්නෙට් කැෆේ එකකට හරි ගිහිල්ලා මේක බලන්න. එතකොට ඔයාලට මේ කරන්න ඕනේ මොකද්ද කියන එක මූලික අදහසක් මම දෙන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා ඒකට සූදානම් වෙන්න. ඉතින් මම ඔයාලා හැමෝටම ස්තුති කරනවා. ඒ වගේම සුබ පතනවා. ඔයාලා අනාගතේ මොකක් හරි ප්ලෑන් කරගෙන ඉන්නවා නම් කරන්න ඒක සාර්ථක වෙන්න කියලා. මට ඇත්තට මම මේ දැන් ස්ක්‍රීන් එක පෙන්නපු නිසා මගේ මූණ මෙතන දාන්න මම දන්නේ පුළුවන්